ඉතින් ඔයාලා දත් එක තුලින් සිල්තන්ඩ YouTube channel එකේ අලුත්ම වීඩියෝ එකක් මම අසිත් සඳරුවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කතා කරන්න හිතුවා YouTube එකේ views 1000කට $100ක් ගෙවනවද. නැත්නම් ඔයාලා දන්නවා YouTube කියන්නේ ads revenue තියෙන platform එකක්. නැත්නම් ඔයා content එකක් මොන හරි නැත්නම් ඔයාගේම කියන skill එකකින් content එකක් create කරලා ඔයාට පුළුවන් මෙන්න මේ කියන platform එකට නැත්නම් YouTube එකට upload කරලා ඔයාට ඒ හරහා යම් කිසි මුදලක් හොයන්න. ඉතින් ඇත්තටම YouTube කියන්නේ ඔයාට කිසිම මුදලක් හොයන්න නොකර සල්ලි හොයන්න පුළුවන් site එකක් නැත්නම් platform එකක්. ඉතින් මේකේ ඔයාට ඔයා හිතන ඔයාට ලස්සන සින්දු කියන්න පුළුවන් කියලා. ඉතින් ඔයා සින්දු කියන වීඩියෝ එකක්. හැබැයි මේක මතක තියාගන්න ඔයාගේම content එන්න ඕනේ. කාගෙන්වත් අරගෙන කරන content වලට YouTube එකෙන් ඔයාට ගෙවන්නේ නැහැ. ඒවට ඔයාට වෙනම ක්‍රම තියෙනවා එහෙම ගන්නත්. නමුත් ඔයා මතක තියාගන්න YouTube එකෙන් හරියටම ඔයා මුදල් උපයන්න නම් නැත්නම් ඔයාගේම කියන channel එකක් පටන් අරගෙන හරියටම වැඩේ කරගෙන යන්න නම් ඔයාගේම කියලා skill එකකින් content එකක් create කරන්න ඕනේ. ඉතින් මේ දේ හරියට කරොත් ඔයාට YouTube එකෙන් යම් කිසි ගාණක් ගෙවනවා. ඉතින් ඇත්තටම YouTube එකෙන් සල්ලි ගෙවන්නේ මෙහෙමයි. ඔයා හිතන්න ඔයාගේ යම් කිසි වීඩියෝ එකක් දානවා. ඉතින් මේක හොඳට රිච් වෙන වීඩියෝ එකක් වෙන්න ඕනේ. ඉතින් රිච් වෙන වීඩියෝ එකකට එයා ඔයාගේ වීඩියෝ එක මුලින් දාන පොඩි ඇඩ් එකක්. ඔයාලා දැකලා ඇති. ඔයා YouTube එකේ වීඩියෝ බලන කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයා YouTube එක ප්ලේ කරලා ඒක මුල වෙන්න පුළුවන් නැත්නම් මැද වෙන්න පුළුවන් අග වෙන්න පුළුවන්. මේ යම් කිසි ස්ථානයක ඔයා දැකලා ඇති වීඩියෝ එක බලන් යද්දී ඇඩ් එකක් ප්ලේ වෙනවා. ඉතින් මෙන්න මේ ඇඩ් එකට තමයි නැත්නම් මෙන්න මේ ads revenue එකක් විදියට තමයි ඔයාට යම් කිසි මුදලක් YouTube එකෙන් ගෙවන්නේ. ඉතින් මේ මුදල ගෙවන්නේ සම්පූර්ණ මුදලක් ඔයාට එන්නේ නැහැ. ඔයාට අදාළ දෙන ad agency යෙන් YouTube එකට දෙන ගානේ කමිෂන් එකක් තමයි ඔයාට මෙන්න මේ ඔයාගේ YouTube වීඩියෝ එකෙන් එයාලට මේ ad එක පෙන්වන්න දීපු අවස්ථාවට ඔයාට ගෙවන්නේ. ඉතින් මේ වගේ රෙවිනිුව එකක් තමයි වාට තුර එන්නේ මේ YouTube එකෙන්. කොහොමුණත් ඔයාට YouTube එකෙන් සල්ලි හොයන්න නම් ඔයාගම කියලා ඔරිජිනල් කන්ටෙන්ට් තියෙන්න ඕන. ඉතින් ගොඩක් අය අහන්නේ YouTube views 1000කට ඩොලර්ස් කීයක් එනවද කියලා. ඉතින් ඇත්තටම YouTube එකේ views 1000කට ඩොලර්ස් කීයක් එනවද කියලා හරියටම කියන්න අමාරුයි. හේතුව දැන් ඔයාලට මගේ channel එකේ මෙතනින් පෙන්නන්නම් මම මගේ channel එකේ ඩොලර්ස් 1000කට එන මේ views 1000කට එන ඩොලර්ස් ප්‍රමාණය උතරින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේක කෙනාගෙන් කෙනා කරන content අනුව වෙනස් වෙනවා. හේතුව තමයි ඔයා හිතන්න ඔයා දැන් ලංකාවේ ඉන්න කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම content හදන්නේ ලංකාවේ අයට. ඉතින් ඇත්තටම ලංකාවේ අපිට YouTube එකෙන් ගෙවන ගාන ගොඩක් අඩුයි. ඒක වෙලා තියෙන ලංකාවේ වැරද්දක් නෙවෙයි. මොකද මෙහි තියෙන crisis වගේ දේවල් වගේම අපේ ඉන්න audience එක පොඩ්ඩක් ගොඩක් ඇත්තටම powerful එක මදි හින්දා ඒ වගේම තව ගොඩ දේවල් මේකට බලපාලා තියෙනවා. ඒ හේතුත් මත අපිට YouTube එකෙන් ads වලට ගෙවන ප්‍රමාණය ගොඩක් අඩුයි ලංකාවට. ඔය ඇත්තන United States වගේ රටකට නැත්නම් අන්න United country එකට වීඩියෝ එකක් නැත්නම් content එකක් create කරොත් ඔයාට ලැබෙන ගාණ ගොඩක් වැඩි. හේතුව ඒ රටවල් වල ads revenue දැනට ad එකක් දාන්න පුළුවන් ප්‍රමාණය වගේම ඒවට sponsor කරන ads තියෙන company ගොඩක් වැඩි. ඉතින් මේ හේතුව මත ඔයාට මෙන්න මේ ලැබෙන views 1000ට ලැබෙන ඩොලර්ස් ගාන වෙනස් වෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් මේකට CPM RPM බලපානවා. ඒ කියන්නේ ඔන්න මම කිව්වා දේ සමානව YouTube කෙනෙක් නම් ඔයා දන්නවා ඇති අනිවාර්යෙන් කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. ඉතින් views 1000කට සාමාන්‍යයෙන් ඩොලර්ස් එකක් වගේ තමයි ගෙවන්නේ සාමාන්‍යයෙන් CPM එකක් ආවොත්. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ හොඳටම නැත්නම් ඔයා හොඳ content creator කෙනෙක් නම් ඔයාට පුළුවන් ලංකාවේ audience එක නැතුව පිටරට audience එක target කරලා ඔයාගේම කියලා content create කරන්න. ඉතින් YouTube එකෙන් සල්ලි ඇති වෙන්න හොයන්න පුළුවන්. මොකද හොයන කට්ටිය ගොඩක් ඉන්නවා. YouTube මගින් brand එකක් හදාගෙන වෙනම දේවල් කරන අයත් ඔයාලා දන්නවා ඇති ලංකාවේ ඉන්නවා. ඉතින් මේක ඕන කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක්. ඔයාට මේකට කිසිම payment එකක් වැය වෙන්නේ නැහැ. සම්පූර්ණ නොමිලේ ඔයාගේ තියෙන skill එක ප්‍රයෝජනයට අරගෙන ඔයාට පුළුවන් YouTube එක හරහා ඇති වෙන සල්ලි ගන්න. ඉතින් මේ අද වීඩියෝ එක කතා කරන්න මම මුලින්ම කිව්වේ views 1000කට ඩොලර්ස් කීයක් ගෙවනවද කියලා. ඉතින් ඔයාට මම මේ කිව්ව දේවල් එක තේරෙන්නේ නැති views 1000කට ඩොලර්ස් එකක් වෙන්නත් පුළුවන්. ඊට වඩා අඩු ප්‍රමාණයක් වෙන්නත් පුළුවන්. ඔයා පිටරට audience එකකට හදනා වීඩියෝ එක ඔයාගේ තියෙන ගාන තව වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේක කෙනාගෙන් කෙනාට content එකකින් content එකට ඒ වගේම එයාට අදාළ ඉන්න audience එකෙන් audience එකට මේ දේ සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් ඔයා target කරන audience එක අනුව ඔයාට ලැබෙන ads revenue එක වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම අඩු වෙන්න පුළුවන්. ඉතින් YouTube කියන සල්ලි වන්න පුළුවන් සුපිරි platform එකක්. ඉතින් ඔයාත්
YouTube channel එකක් තාම හදාගෙන නැත්නම් ඔයාලට පුළුවන් මගේ channel එකේ නැත්නම් මේ උඩ එන card එකකින් ගිහලා ඔයාලටම කියලා 2025ට අනුකූලව YouTube channel එකක් ඔයාගේ නමින්ම create කරගන්න. ඉතින් මේ මගින් ඔයාලට සල්ලි හොයන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් කියන්න ඕන. ඔයාලට මේකෙන් සල්ලි හොයන්න නම් අනිවාර්යෙන් monetization කරන්න වෙනවා channel එක. ඉතින් monetization කරන්න subscribers ලා 1000ක් සහ watch time නැත්නම් watch hours පැය 4000ක් complete කරන්න ඕන. ඉතින් මේක මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ නැහැ. ඉස්සරහට අනිවාර්යෙන්ම ඔයාලට මේ ගැනත් මම වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් අනිවාර්යෙන් channel එකත් එකතු වෙලා ඉන්න. මතක තියාගන්න ඉතින් subscribe button එක subscribe කරන්න, notification bell එකත් all දාලා තියාගත්තොත් මේ වගේ වැදගත් වීඩියෝ එකක් දාපුවම ඔයාගාවට notification එක මාර්ගෙන් එන්න ගන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්න තියෙනවා අනිවාර්යෙන් පල්ලා comment section එකේ දාන්න. මම reply කරන්න. අපි නැවතත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින්